මේකත් ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. අයිබෝන් ඉතින් අදත් ඔයගොල්ලෝ ගොඩක් ආදරෙන් පිළිගන්න Auto Sri YouTube channel එකට. අපි හැමදාම කියනවා වගේ ඕගොල්ලන්ට අලුත් පරණ economy luxury මේ හැම vehicle එකක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සහ කතා කරනවා අපි Auto Sri YouTube channel එකෙන්. ඉතින් අදත් රැඳිලා ඉන්න ඔයගොල්ලන්ට හොඳම වාහනයක් ගැන විස්තර තමයි අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. Nissan Days කියලා කියන්නේ බජට් වෙහිකල් එකක් බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ට හොඳම ඔප්ෂන් එකක් කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්. Nissan Days කියලා කියන්නේ 2013 අවුරුද්දේ first generation එකත් ඒ වගේම තමයි 2019 අවුරුද්දේ second generation එකත් රිලීස් කරපු සුපිරිම වෙහිකල් එකක්. අපි එහෙම කියලා කියන්නේ මේකේ තියෙන reliability එක ඊට පස්සේ මේකේ fuel economy එක මේ හැම එකක් ගැනම හිතලා. ඉතින් ඔන්න බජට් වෙහිකල් එකක් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වාහනේ ඕගොල්ලෝ හොඳ ඔප්ෂන් එකක් වෙයි. මේකේ ඉඩකඩ මේකේ තියෙන options මේ හැම දෙයක් ගැනම Auto Sri අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කැමති මේ කතාව පටන් ගන්න vehicle එකේ exterior වලින් හැමදාම වගේ අපි කතා කරනවා design එක මුලින්ම අපි බලමු ළඟට ඇවිල්ලා මේකේ මොන වගේ design එකක්ද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩක් ලස්සන shell එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක 2026 අවුරුද්දේ අලුත්ම vehicle එකක්, brand new vehicle එකක්. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් ලස්සන design එකක් බලා ගන්න පුළුවන්. black plastic සහ මේ වගේ chrome finish එකක් එක්ක ගිය ලස්සන design එකක්. ඒ වගේම තමයි Nissan එකේ අලුත් logo එක, අලුත් කියලා කියන්නේ පරණ logo එකම තමයි. හැබැයි colors මෙන්න මේ විදිහට matte color එකක් සහ white එකෙන් ගිහිල්ලා දෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සනයි. front එකේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි පහළට ගියොත් එimhe මේ වගේ lower lip එක බලා ගන්න පුළුවන් සහ මේ වගේ bumper එක බලා ගන්න පුළුවන්. මේකේ parking sensors සහ ගොඩක් powerful fog lamp එකක්, ඒ වගේම තමයි turning lights මේ විදිහට දීලා තියෙනවා. සහ daytime running lights උත් මේකේ බලා ගන්න පුළුවන්. අපි නම් මේ වගේ headlight cluster එකට ගොඩක් ලස්සන stylish design එකක් එක්ක බලා ගන්න පුළුවන්. මේ වගේ ගොඩක් ලස්සන හොඳ පෙනුමක් ඇවිල්ලා තියෙනවා මේකේ headlight එක, මේකේ front view එකට. windscreen එක ඉහළම සාමාන්‍ය විදිහට මේකේ radar camera unit එක බලා ගන්න පුළුවන්. right ඉතින් side view එක අපි බලනවා මෙන්න මේ විදිහේ design එක තමයි side view එකේ බලා ගන්න පුළුවන්. ඉන්නේ මේක අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා K cars ගැන. K car කියන category එකට තමයි මේ vehicle එකත් ඈත් වෙන්නේ. ඉතින් K cars කියපන් ගොඩක් vehicles තියෙනවා K car category එකේ. ඉතින් ඒ වගේ vehicle එකක් තමයි Nissan Days කියලා කියන්නේත්. මේ vehicle එකත් අතරම ඔයගොල්ලන්ට පුළුවන් පොඩි පාරක පටු පාරක යන්න, ඒ වගේම ගොඩක් ලේසියෙන් handle කරන්න පුළුවන් වෙන්න තමයි මේ vehicle එක design කරලා තියෙන්නේ. ගොඩක් ලස්සන මෙන්න මේ වගේ ස්ටයිලිෂ් ඇලොයි වීල් එකක් බලා ගන්න පුළුවන්. මේක අඟල් 14ක ඇලොයි වීල් එකක් තියෙනවා. ඇත්තටම ගොඩක් ලස්සනයි. බ්ලැක් සහ ක්‍රෝම් ෆිනිෂ් එකක් එක්ක යන ලස්සන ඇලොයි වීල් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ ස්මාර්ට් එන්ට්‍රි ඔප්ෂන් එක තියෙනවා. ඉතින් මේ විදිහට පුළුවන් ඔයගලන්ට ඩෝ හැන්ඩල් එක බලා ගන්න සහ මේකේ කී හෝල් එක ඊට පහළින් මේ විදිහට බලා ගන්න පුළුවන්. සයිඩ් ස්කර්ට් එකක් මේ විදිහට ගිහිල්ලා තියෙනවා. මේ තාම මේකේ ස්ටිකර් එක තියෙනවා. ඉතින් අපි ගියා මේක අලුත් vehicle එකක් 2026 අවුරුද්දේ. vehicle එක තියෙනවා තරංග enterprises එකේ. අපි ඉන්නේ තරංග එකේ. ඉතින් මේ vehicle එක විතරක් නෙමෙයි මේක units ගොඩක් ගෙනල්ලා තියෙනවා. ඉතින් හැබැයි එකෙන් ගොඩක් ඒවා දැන් අලෙවි වෙලා තියෙන, එළියට ගිහිල්ලා තියෙන. ඉතින් ඔයගොල්ලෝ ඉක්මන් කරොත් ඉතින් ඔයගොල්ලන්ට මේ vehicle එක ගන්න පුළුවන්. අපි තරංග එකේ contact numbers දාන්නම්. vehicle එක ගැන විස්තර ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. මේක 2026 අවුරුද්දේ අලුත්ම අලුත් vehicle එකක්. අපි නා පිටිපස්සට rear view එක මොන වගේද කියලා බලන්න. ඊට කලින් පොඩ්ඩක් design එක පෙන්නුවා. මෙන්න මෙතන ගොඩක් ලස්සන design එකක් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. black finish එකක්. මෙතන two tone එකක් නෑනේ. එතන ගොඩක් ලස්සනයි. white එක සහ black එක මේ විදිහට යනවා. මේ area එකේ බලා ගන්න පුළුවන්. ගොඩක් ලස්සනයි. මෙන්න මේ පිළ එක ගාව rear view එක ගත්තාම මම මුලින්ම දැක්කේ මෙන්න මේ ඇන්ටෙනා එක. ගොඩක් ලස්සන පෙනුමකුත් ඇවිල්ලා තියෙන ඇන්ටෙනා එකෙන්. ඒ වගේම තමයි ස්පොයිලර් කොටසක් දීලා දෙනවා. ස්පෝටි ගතියක් vehicle එකට දීලා තියෙනවා. මෙන්න මේ කොටස නිසා ලස්සනයි ගොඩක්. ඒකේ shape එකත් හරි ලස්සන විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ defocus බලා ගන්න පුළුවන් අපිට. මේක sterling warranty තියෙනවා. ගොඩක් අලුත් vehicle එකක්. ඊට පස්සේ මේ වගේ ලස්සන chrome finish එකක් එක්ක යන garnish එකක් දීලා තිනවා. rear wiper එක ඇවිල්ලා තියෙනවා. අපි යන පහලට පොඩ්ඩක් ඒත් එක්කම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන මෙන්ෂන් කරලා තියෙනවා මේක mild hybrid vehicle එකක්. ඉතින් මෙන්න මේ වගේ S hybrid කියන බැච් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි highway star කියන trim line level එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක මේ විදිහට මෙන්ෂන් කරලා තියෙනවා. පිටිපස්සේ rear bumper එකෙත් parking sensors සහ reflectors බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් ලස්සන plastic design එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි ඔයගොල්ලන්ට මේක engine room එක මේ විදිහට open කරලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේනවා ගොඩක් brand new මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ලස්සන එන්ජින් එකක් තියෙනවා. කම්පැක්ට් එන්ජින් එකක් තියෙනවා. හැබැයි රයිට් ඉතින් මේ විදිහට එන්ජින් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක අපි කිව්වා මේකත් K car කියන කැටගරි එකේ vehicle එකක්. 660 660 එන්ජින් එක තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි performance කොහොමද කියලා ඔයගොල්ලන්ට මේක දාන්නම්. රයිට් ඉතින් vehicle එකේ exterior ගැන කතා කරනවා නම් අපිට ඔයගේ දේවල් තමයි කතා කරන්න පුළුවන් වෙන්නේ. අතරම මේකේ ඩිසයින් එක ගත්තාම ගොඩක් ස්ටයිලිෂ් විදියට ඩිසයින් කරලා තියෙනවා. ගොඩක් අලුත් විදියට තමයි මේක ඩිසයින් එක කරලා තියෙන්නේ. ගොඩක් හොඳ පෙනුමක් එක්ක. අපි යනවා ඉන්ටීරියර් ගැන කතා කරන්න. ඉන්ටීරියර් කතා කරමු අපි. මේකෙම ග්‍රේ කලර් vehicle එකක් තියෙනවා. අපි ඒක ගැන කරලා බලමු. ඉන්ටීරියර් මොන වගේද කියලා. continue yeah.
රයිට් වෙහිකල් එකට මම නැග්ගා මුලින්ම කියන්න ඕන මම නගිනකොටම වෙහිකල් එකට ඉතින් ගොඩක් හොඳ කම්ෆර්ටබල් ගතියක් දැනුණා ඒක මම හිතන්නේ එන්නේ මේක සීටින් පොසිෂන් එකත් එක්ක ඉතින් මේ වගේ වෙහිකල්ස් වල ගොඩක් අර කාස් වල වගේ පාත් වල නේ වාඩි වෙලා ඉන්න තියෙන්නේ මේක අතන ගොඩක් හොඳ සීටින් පොසිෂන් එකක් තියෙනවා ඒ වගේම තමයි ආම් රෙස්ට් එකක් තියෙනවා මේ විදිහට මේ ෆැබ්‍රික් තමයි කරලා තියෙන්නේ ඒ වගේම මේ සීට් සෙට් එකත් ගොඩක් හොඳ බගට් සීට් නෙවෙයි මේකේ බලා ගන්න පුළුවන් මේ වගේ සීට් සෙට් එකක් තියෙනවා මේවා ෆැබ්‍රික් වලින් කරපු රයිට් ඉතින් වෙහිකල් එක නැගලා මම ඉස්සලාම මේ විදිහට ඔන් කරගන්නවා ස්ටාර්ට් බටන් එක මෙතෙන්ට එන්නේ මේ ගොඩක් ස්මාර්ට් විදිහට තියෙන හැමදේම ගොඩක් ලේසි ඇක්සස් කරන්න ඔයගොල්ලන්ට පේනවා තියෙන්නේ මෙන්න මේ ගියර් ලිවර් එකත් මෙතෙන්ට තමයි ආවිලා තියෙන්නේ ගොඩක් ලේසි ඇක්සස් කරන්න තමයි ඒක දීලා තියෙන්නේ හැබැයි මම නම් පර්සනලි කැමති මේක පහළට එනවා නම් හැබැයි අලුත් ගොඩක් වාහන අපි දැකලා තියෙනවා සමහර වගේ මෙතෙන්ටත් මේ ලිවර් එක ආවිලා තියෙනවා තවත් දෙයක් දැක්ක ඔප්ෂන් එකක් මේකට ඇවිල්ලා තියෙන මේ සෙකන්ඩ් ජෙනරේෂන් එකට එනකොට ගොඩක් ස්මාර්ට් විදිහට ගොඩක් ඔප්ෂන්ස් ඇඩ් කරලා තියෙනවා මේකට මෙන්න මෙතන ටච් පැනල් එකක් තමයි දීලා තියෙන්නේ මේකේ ෆෑන් එක කන්ට්‍රෝල් කරන්න AC එකේ ඒ වගේම මේ ටිකටත් ඔක්කොම ටච් තමයි දීලා තියෙන්නේ ගොඩක් ස්මාර්ට් විදිහට මම කලින් කිව්වා වගේ මේක දීලා තියෙනවා සහ මේක ගොඩක් ලස්සන ඩිසයින් එකක් බලා ගන්න පුළුවන් මේ ග්ලොස් ප්ලාස්ටික් වලින් තමයි මේක කරලා තියෙන්නේ ඊට පස්සේ මේකේ එන්ජින් බ්‍රේක් එක මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍යයෙන් ආම්රෙස්ට් එක මේක සෙන්ටර් කන්සෝල් එකේ මැදරනේ ගොඩක් වාහන වල ඉන්නේ ඉතින් මේක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා අපි කලින් කිව්වා වගේ මේ ගියර් ලිවර් එකත් මෙතෙන්ට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ AC vents දෙකක් මේ විදිහට ඉහළින් බලා ගන්න පුළුවන් මෙතන AC vent එකක් තියෙනවා මේවා hard plastic වලින් තමයි මේක කරලා තියෙන්නේ මම ගොඩක් ආසයි මෙන්න මේ ඩිසයින් එකට මේක ස්ටිච් ලයින් එකක් වගේ දීලා තියෙනවා හැබැයි ඔරිජිනල් ස්ටිච් කරපු එකක් නෙවෙයි නමුත් මේ විදිහට ඩිසයින් එකක් බලා ගන්න පුළුවන් මෙතන එයා බෑග් තියෙනවා ඊට පස්සේ ස්පීකර් එකක් බලා ගන්න පුළුවන් එහා පැත්තේ සහ මේ දෙපැත්තෙම මෙතනත් බූෆ් එකක් බලා ගන්න පුළුවන්. අපි එමෙ යන ඩෝ එකට ඩෝ එකේ ගොඩක් ස්ටයිලිෂ් විදිහට තමයි ඩෝ හැන්ඩල් එක දීලා තියෙනවා. ඔයාලට පේනවා ක්‍රෝම් ෆිනිෂ් එකක් එක්ක යන ඩෝ හැන්ඩල් එකක් මේ විදිහට දීලා තියෙනවා සහ ඊට පහලින් ලස්සන ග්ලොස් බ්ලැක් ප්ලාස්ටික් කොටසක් තියෙනවා. මෙන්න මේ ෂටර් කන්ට්‍රෝල් කරන්න තියෙන ස්විච් යුනිට් එක ගාව. ඒත් එකමයි පහලට යනවා. පහල අපි ගොඩක් ලස්සන ඩිසයින් එකක් තමයි මේ ඩෝ එකේ තියෙනවා. වාහනේත් එක්ක බලනකොට ඩෝ බින් එකේ අපිට සාමාන්‍යයෙන් පොඩි බොටල් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්පීකර් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. අපි නම් මේකේ ස්ටියරින් වීල් එකට Nissan branded මේ විදිහට ස්ටියරින් වීල් එක බලා ගන්න පුළුවන් මේක মাল্টি ෆන්ක්ෂනල් ස්ටියරින් වීල් එකක් තියෙන්නේ අපිට අවශ්‍ය ඔප්ෂන්ස් ටික මේ විදිහට ක්‍රූස් කන්ට්‍රෝල් සහ මේ මීඩියා කන්ට්‍රෝල් කරන්න ස්ටියරින් වීල් එක මේ විදිහට දීලා තිනවා සහ මේකේ සිල්වර් කලර් සහ බ්ලැක් එකෙන් තමයි මේක ෆිනිෂ් කරලා තියෙන්නේ ඒ වගේම තමයි හොඳ grip එකක් තියෙනවා කියලා කියන්න පුළුවන් ගොඩක් මහත නෑ ස්ටියරින් වීල් එක හැබැයි ගොඩක් හොඳ grip එකක් තියෙනවා මේ විදිහට තමයි ස්ටියරින් වීල් එක දීලා තියෙන leather finish එකක් එක්ක යන විදිහට අපි යනවා මේකේ මීටර් ගේජ් එකට පොඩ්ඩක් මීටර් ගේජ් බලා ගන්න පුළුවන් අපිට මේ විදිහට ඇනලොග් මීටර්ස් දෙකක් තියෙනවා දෙපැත්තේ ඩිජිටල් කොටසකුත් එක්ක මැද. ඉතින් මේ විදිහට පුළුවන් අපිට ස්පීඩෝ මීටර් එක සහ RPM මීටර් එක බලා ගන්න පුළුවන්. ස්පීඩෝ මීටර් එක තමයි වම් පැත්තේ තියෙන රයිට් සයිඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් RPM මීටර් එක. ඒ වගේම තමයි MID පැනල් එකක් තියෙනවා මැද. ඒකෙන් අපිට ට්‍රිප් ඩීටේල්ස් ඇතුළු ගොඩක් විස්තර බලා ගන්න පුළුවන් විදිහට ඒ විදිහට ඩිස්ප්ලේ එකක් එතන දීලා තියෙනවා. USB power outlet එකත් මේකේ මෙන්න මෙතෙන්ට තමයි අවිල්ලා දෙන එක මම දැන් දැක්කේ ඇත්තටම මේක මේ විදිහට තමයි මෙතෙන්ට අවිල්ලා දෙන USB power outlet එකකුත් බැලුම් ගන්න බෑනේ right මේක tilt තියනවා adjust කරගන්න පුළුවන් telescopic නැහැ tilt තියෙනවා tilt option එක තියෙනවා tilt කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට මේක පහළටම තමයි දාලා තිබ්බේ අපි එහෙම right මේ විදිහට lock කරගන්න ඒක ඔයගොල්ලෝ දන්නවා ඊට පස්සේ මෙතන ඒ වගේම තමයි මම idle stop option එක ඇවිල්ලා තියෙනවා මෙන්න මේ පහළ switch board එකක් තියෙන පේනවද ඔයාලට නෑනේ ඔය ASCII වෙන මේ මුකුත් වීඩියෝ ගන්න එපා මේක පේන්නේ නැත්නම් එයාට ගමු idle stop මෙන්න මේක තමයි අපි ගියේ මේ විදිහට idle stop option එක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා auto stop කියලා ඒ වගේම තමයි මේක අපිට headlight එකේ එයාට මට ගන්න පුළුවන් ස්පාත් කරගන්න පුළුවන් ඒ option මේ සාමාන්‍ය options මේ ටික ඔක්කොම හැබැයි මේක ඇවිල්ලා තියෙනවා මෙතන පොඩි බින් එකක් තියෙනවා මේකට බින් එකක් නෙමෙයි bottle holder එකක් නැත්නම් cup holder එකක් කියමු cup holder එකක් AC vent එකක් තියෙනවා. විදිහට තමයි front එකේ බලා ගන්න පුළුවන්. තව දෙයක් තියෙනවා මේ option එක මම එකක් පෙන්නන්න. අපි එනවා මේකේ vanity mirror එකට මෙන්න මේ විදිහට තියෙනවා අපිට on කරගන්න පුළුවන් 360 camera setup එකක් තියෙනවා. අපිට exterior ගැන කතා කරද්දී ඇත්තට මේක මිස් වුණා. side mirrors වල බලා ගන්න පුළුවන් එළියෙන් cameras අපි මේකේ clips ටිකක් දාන්නම් බලා ගන්න. ඉතින් මේ option එක ගොඩක් වටිනවා. මේ වාහනේට මේ option එකත් ඇවිල්ලා තියෙනවා. මේ වාහනේ පොඩි වාහනයක් වුණාට economy වාහනයක් කියලා අපි කිව්වට හැම option එකක්ම තියෙනවා. මේ option එකත් මේක බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේක දැන් අපි reverse gear එකට දාපුවා මේක auto access වෙන විදිහට මේ වගේ රිවර්ස් ගියර් එක දාපුවා රිවර්ස් කැමරා එක ඔන් වෙනවා. ඒ වගේ ඔප්ෂන්ස් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ ඔප්ෂන් එකක් ඒ විදිහට එතෙන්ට ඇවිල්ලා තියෙනවා. අපි එන උඩට හැමම මම හරි ආසයි මෙන්න මේ ඩිසයින් එකට ගොඩක් ලස්සන ඩිසයින් එකක් දීලා තියෙනවා. මේක මේ මේ වගේ ඔප්ෂන් එකක් තමයි දීලා තියෙන්නේ ඔන් ඔෆ් කරගන්න. මේක ඩෝ එකට තමයි දැන් සෙටප් කරලා තියෙන්නේ. ඒත් ඔය විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඒක අවශ්‍ය විදිහට.
මොකද්ද මේ emergency calls මෙයාට support කරන්න එක හරි මේක පෙන්නන්න මෙතන අපි කිව්වා මේකේ 360 කැමරා setup එකක් තියෙනවා කියලා අපි කැමරාස් තිබ්බා මේකේ පෙන්නන්න මෙන්න මේ පැත්තෙන් ගිහිල්ලා මෙන්න මේ විදිහට 360 කැමරා setup එකක් තියෙනවා මම මේ ඉන්නේ දැන් side mirror එකේ තියෙන කැමරා එක ගාව මේකත් ගොඩක් හොඳ option එකක් අපි දැන් පිටිපස්සට ගිහලා බලමු මේකේ rear passenger area එක මොන වගේද කියලා right පිටිපස්සට ආවා මෙන්න මේ වගේ ගොඩක් හොඳ comfortable seat set එකක් තියෙන අත්‍තරම ගොඩක් හොඳ comfortable seat set එකක් alert එකක් දාගෙන යන්න උනත් පුළුවන් seat එක මේ විදිහට angle එක හදා ගන්න පුළුවන් මෙතනින් අපිට මෙන්න මෙතනින් right දැන් sitting position එක ගැන කතා කරලා ඉස්සරහ වගේම තමයි ගොඩක් හොඳ මෙන්න මේ වගේ angle එකක් තියෙන්නේ පොඩ්ඩක් පාතයි ඉස්සරහ seat set එකට වඩා පොඩ්ඩක් පහළින් තියෙන හැබැයි ගොඩක් හොඳ comfortable seat set එකක් තියෙනවා මේකේ floor hump එකක් ලොකුවට බලා ගන්න නැහැ ලොකුවට floor hump එකක් නැහැ මේකේ ඔයගොල්ලන්ට පේනවාද හෙඩ් රෙස්ට් දෙකයි තියෙන. ඉතින් ඇත්තටම ඩිසයින් කරලා තියෙන දෙන්නෙකුට යන්න තුන් දෙනෙකුට යන්න අමාරුයි. ඉතින් ආවනම් ඔඩෙක්කේ වාඩි වෙලා ගෙදෝ යන්නේ මේම ප්‍රශ්න නැහැ. එහෙම යන්න කැමති නම් ගිය හැකි. ඉතින් දෙන්නෙකුට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මේකේ ආම් රෙස්ට් එකක් වෙන මෙතන ආම් රෙස්ට් එකක් බලා ගන්නත් නැහැ. ඉතින් හැබැයි ගොඩක් හොඳ කම්ෆර්ටබල් මැටීරියල්ස් වලින් තමයි කරලා තියෙන්නේ. මොකද මේ ෆැබ්‍රික් එක ඒ විදිහ එකක් තමයි අපි කලින් පෙන්වන්නේ ඉස්සරහ. ඒ වගේම එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩෝ එක ගත්තාම ඩෝ එකේ ෆ්‍රන්ට් එකේ වගේම අර විදිහම ඩිසයින්ස් බලා ගන්න පුළුවන් බොටල් හෝල්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා මේකේ උඩට මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති මේක තමයි ඇවිල්ලා තියෙන්නේ සහ ස්පීකර් එකක් බලා ගන්න පුළුවන් අපි කතා කරමු මේකේ හෙඩ් රූම් ගැන හෙඩ් රූම් එක හොඳටම හොඳයි වාහනේ පොඩි වුණාට හොඳට උසයි වාහනේ අතර ඒක නිසා හෙඩ් රූම් හොඳටම තියෙනවා ඉතින් ලෙග් රූම්ස් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳට තියෙනවා මේකේ අපි බලමු මේක ස්ටෝරේජ් ඒරියා එකක් මෙතන නම් බලා ගන්න නැහැ ඔව් එතන නැහැ ඉතින් ඔය වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ පිටිපස්සේ විතර ග්‍රැබ් හැන්ඩ්ස් මේකේ කැබින් ලයිට් එක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා right ඉතින් ඔය වගේ ඔප්ෂන්ස් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ පිටිපස්සේ කියන්නේ rear passenger area එකේ ඒ විදිහ තමයි අද අපි කතා කරා Nissan Days එක. ඉතින් බජට් vehicle එකකට යනවා නම් ඔයගොල්ලෝ ගොඩක් හොඳ ඔප්ෂන් එකක් තමයි මේක. මේකේ fuel economy එක ගත්තාම සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර 20 22 අතර වගේ ප්‍රමාණයක් කරනවා. ගොඩක් හයියෙන් වහිනවා. ඔයගොල්ලන්ට ඇහෙ නැති මං හිතන්නේ මං කියන එක. ඉතින් Nissan Days එක අපි අද තින්නේ කුරුණෑගල තරංගා එන්ටර්ප්‍රයිසස් එකේ. ඉතින් තරංගා එකේ තියෙනවා අපි කලින් කිව්වා වගේම ගොඩක් මේක units. දැම්මම කෝල් එකක් දෙන්න ඔයගොල්ලන්ට පුළුවන් ඇවිල්ලා බලලම වාහනේ ගන්න 2026 අවුරුද්දේ අලුත්ම අලුත් vehicles තමයි තරංගා එකේ මේ වෙනකොට තියෙන්නේ. ඉතින් එහෙනම් අද අපි ගිහලා එන්න තමයි ලෑස්ති වෙන්නේ. අනිවාර්යෙන්ම අපි ඉස්සරහට එන අලුත් වාහන හැම එකක්ම ඔයගොල්ලන්ට අරන් යනවා හැම විස්තරයක් එක්කම. channel එක subscribe කරලා නැත්නම් දැම්මම channel එක subscribe කරලා තියාගන්න හැම විස්තරයක්ම ඔයගොල්ලන්ට ඉක්මනටම ළඟට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ලබන සතියේ තවත් අලුත්ම vehicle එකක් එක්ක හම්බෙමු. අද අපි ගිහින් එන්නම් අපි Auto Street